හායි යාළුවනේ මම ඔයාලට මේ ඊයේ මහපු සාරි ජැකට් එකක් චුට්ටක් පෙන්වන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ සාරි ජැකට් එක චුට්ටක් විශේෂයි. හේතුව තමයි මේ කස්ටමර්ගේ මේ එක කේට්ටුයි ඒ වුණාට එයාගේ උදරය ප්‍රදේශයේ පාරට විශාල උදරයක් තියෙනවා. එතකොට එයා ඔෆිස් යන කෙනෙක්. එතකොට එයාට ඕනේ ඒක මේ උඩට යන්න නැති වෙන්න එයාට පහසු විදිහට මහගන්න තමයි යමකින් තමයි හැමදාම සාරයක් මහන්නේ. ඉතින් ඒකට විශේෂිත විදිහකට එයාගේ උදරයේ වට වෙනම මාර්ගෙන ඒක අමතරාගයක් එකතු කරලා ඒක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එයාට හැමදාම මේ විදිහට මැහුවාම කිසිම ප්‍රශ්නයක් නැතුව අපහසුයක් නැතුව අඳින්න පුළුවන්. උදරය තියෙන කෙනෙකුට අපිට මේ සාමාන්‍ය කෙනෙකුට මහන විදිහට සාරි ජැකට් එක මහන්න බෑ. අපි චූටි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ. එයාට අපහසුයක් නැතුව සාරි ජැකට් එක අඳින්න පුළුවන්. මේ වැඩියගේ තියෙන යාගේ උදරයේ වට ප්‍රමාණය. අනිත් එක යාගේ බස් පොයින්ට් එක උරහිසේ ඉඳලා මේ දක්වා තියෙන උස අඩුයි. සාමාන්‍යයෙන් අපි නෝමල් කෙනෙක්ගේ 10 මාරක් 11ක් වගේ වෙනවා. ඊට වැඩිය ටිකක් මහත කෙනෙක්ගේ ලොකු බස් එකක් තියෙනවා නම් 12ක් වගේ වෙනවා. නමුත් මෙයාගේ තියෙන්නේ 9 මාරයි. ඒකත් විශේෂයි. ඒ වුණාට ඉතින් ශරීර හැඩය කුමක් වුණත් අවශ්‍යතාවය තියෙන්නේ කස්ටමර් ගොඩක් සතුටු වෙන විදිහට එයාට අවශ්‍ය මොස්තරේ හදලා දෙන්න. ඒක නිසා ඉතින් ඒකට හැමදේම අපි ඉගෙන ගන්න දේවල්ම පොතේ දේවල්ම බෑ. ටුට්ටක් හිතලා අපි මේකට කරන්න ඕන ටෙක්නික් එක මොකක්ද කියලා තේරුම් අරගෙන කරන්නත් පොඩි අදහස් තියෙන්න ඕනේ. එයාගේ උදරය වටේට එන කොටස ඒක මම වෙනමම හිතලා එයාගේ බ්ලොග් එක හදාගත්තේ. එතකොට එයාට ඒක ලස්සනටම ගැලපෙනවා. අනික ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අත්කට රැලි වෙනවා කියන එක. මට හිතා ගන්න බෑ ඇයි හැම කෙනාම සාරි ජැකට් මහන අය අත්කටින් රැල්ලක් එනවා කියලා කියන්නේ කියලා. හරිම විදිහට මෙම්ම ගත්තොත් හරිම විදිහට අත්කට අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණොත් කීයටවත් අත්කටින් රැල්ලක් එන්නේ නැහැ. මට නම් කවදාවත් එහෙම එකක් වෙලා නැහැ. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට ආගන්න දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් ඔයගලන්ට උත්තර දෙනවා.